අපි අද මීමැසි පාලනය කිරීමේදී අපිට අවශ්‍යම වන උපකරණ පිළිබඳ හැඳින්වීමක් කරන්න යන්නේ. අපිට විද්‍යාත්මකව මීමැසි පාලනය කිරීමේදී ස්වභාවිකව තිබෙන ජනපදයක් මේ පෙට්ටිගත කරගන්න මේ වගේ පෙට්ටියක් අවශ්‍ය කරනවා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත මීමැසි පෙට්ටියක්. මේ පෙට්ටියේ අපි මුලින්ම කොටස් පිළිබඳව බැලුවොත් මේකේ මුලින්ම උඩින්ම තියෙනවා වහලේ, ඊළඟට මුදුන් ලෑල්ල, ඊට පස්සේ තියෙනවා පැණි පෙට්ටි දෙකක්. පැණි පෙට්ටි දෙකක් තියෙනවා මේ පෙට්ටියේ. මේක රාමු වටේ පෙට්ටියක්. මේකේ යටින්ම තියෙන්නේ පිලා පෙට්ටිය. ඊට පස්සේ තියෙනවා ගේට්ටු තහඩුව. ඊට අමතරව යටින්ම තියෙනවා පතුල් ලෑල්ල. අපිට තව අවශ්‍ය වෙනවා මීමැසි පාලනයේදී මුහුණු ආවරණය. ඒ කියන්නේ මීමැස්සොත් එක්ක අපි ගනුදෙනු කරද්දී අපිට මීමැස්සොන්ගෙන් දෂ්ටනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෙන් අපිට ආරක්ෂා වෙන්න මේ වගේ මුහුණු ආවරණයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට අපේ මුහුණට වෙන හානිය අවම කරගන්න පුළුවන් මීමැස්සන්ගෙන් වෙන හානිය. එතකොට මීමැස්සන්ට වෙන හානියත් අවමයි, අපිට වෙන හානියත් අවමයි. ඒ වගේම මීමැසි පාලනය අලුතෙන්ම කරන එක්කෙනෙක්ට මේ වගේ ආරක්ෂිත ඇඳුමක් භාවිතා කරන්න පුළුවන්. මේකෙන් අපේ සම්පූර්ණ ඇඟම ආවරණය වෙනවා. එතකොට අපේ ඇඟට වෙන හානියත් බොහෝ දුරට අවම කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මීමැසි පාලනය කිරීමේදී තව අත්‍යවශ්‍යම උපකරණයක් තමයි මේ දුම් විසුරණය. මොකද මීමැස්සන්ගෙන් වන හානිය අවම කරගන්න පුළුවන් මේ දුම් විසුරණය මගින්. මේකට අපි යොදාගන්නේ පොල් මුඩු. මේකට පොල් මුඩු දාලා මේක පත්තු කරලා මේකෙන් එන දුම මීමැස්සට මේ ආග්‍රහණය කරාම මීමැස්සගේ තියෙන මේ ප්‍රචණ්ඩකාරී බව අඩු වෙනවා. එතකොට අපිට මේ කරගෙන යන්න මේ කාර්ය කරගෙන යන්න අපිට පහසු වෙනවා. ඒ වගේම තව අපිට මේ මීමැසි පාලනයේදී පොඩි පිහියක් අවශ්‍ය වෙනවා. මොකද සමහරක් වෙලාවට මේ අයගේ වද එකට බැඳලා වගේ තියෙනවා. එතකොට අපිට මේ වද වෙන් කරගන්න පොඩි පිහියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ තියෙන රැජින කූඩුව සමහරක් අවස්ථාවලදී මීමැසි ජනපදයට අපිට අලුතෙන් රැජිනවල් හඳුන්වා දෙන්න වෙනවා. ඒ අවස්ථාවකදී අපිට මේ රැජින කූඩුව භාවිතා කරන්න පුළුවන්. මොකද එකපාරම ජනපදයකට රැජිනක් ලබා දුන්නොත් ජනපදයේ ඉන්න ගැහැණු සතුන් විසින් රැජිනව බාර ගන්න නැහැ. පැය 4-5ක් විතර ඒ රැජිනගේ පෙරමෝන් එක එයාලට හුරු වෙනකල් තියන්න ඕන. ඒ හින්දා අපිට මේ රැජින කූඩුව මගින් රැජිනව පැය 4ක් විතර පෙට්ටිය ඇස්සේ තියලා ඒකට හුරුනාට පස්සේ අපිට පස්සේ රැජිනව පෙට්ටියට නිදහස් කරන්න පුළුවන්. මීමැසි පාලනයේදී මීමැසි මේ වදවලට හානි නොවන විදිහට පැණි ලබා ගන්න මේ පැණි නිස්සාරණය භාවිතා කරන්න පුළුවන්. මේක හරහා අපිට එයාලගේ වදයට හානියක් නොවන පරිදි පැණි ටික අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ආපහු පැණි අරගෙන ඒ වද ආපහු එයාලටම ලබා දෙන්න පුළුවන්. එතකොට අපිට එක පැණි වාරයකදී එක වදයකින් පැණි වාරයකදී 3 පාරක් විතර පැණි ගන්න පුළුවන්. මොකද මේ අර පරණ වදේම අපි එයාලට ලබා දෙන හින්දා. මොකද එතකොට වදයට හානියක් වෙන්නේ අපි පැණි ටික අරගෙන ආපහු එයාලට දීලා අපිට ආපහු ඒ වදවලටම පැණි පුරවලා ගන්න පුළුවන්. ඒ හින්දා මේ මීමැසි පාලනයට මේක ගොඩක් උපකාරී වෙනවා. අපිට ලොකු පැණි ප්‍රමාණයක් මේ හරහා ලබා ගන්න පුළුවන්. මේ උපකරණ තමයි ඉතින් මීමැසි පාලනය කරන්න ප්‍රයෝජනවත් වෙන්නේ ගොඩක්ම වුමනා වෙන උපකරණ.